ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ග්‍රාම නිලධාර විභාගය සඳහා ඔන්ලයින් ආයුධම් පත්‍රය යොමු කරන ආකාරය සම්බන්ධව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment කරන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. මුලින්ම ඔයගොල්ලෝ donate.lk වෙබ් අඩවියට එන්න ඕනේ. මෙහෙම වෙබ් අඩවියට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා online applications EB exams කියලා. මේක තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ. මේ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් government exam එකකට apply කරන්න තියෙන process එක. මුලින්ම ඔයගොල්ලෝ apply for exam කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. මේ apply for exam කියන එක ක්ලික් කරාට පස්සේ මේ වෙද්දි ගැසට් වෙලා තියෙන government exam බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ අතරින් ඔයා ග්‍රාම නිලධාරී විභාගය තෝරා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවස් 2025 කියලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේකෙදි බලා ගැනීමේ හැකියාව තියෙනවා 2025 ඔක්තෝබර් 24 ඉඳලා 2025 නොවැම්බර් 24 දක්වා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. අනිවාර්යයෙන් මේ කාල සීමාව ඇතුළත ඔයා ආයුධම් පත්‍ර යොමු කරන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතනින් ඔයා ගැසට් පත්‍රය ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ගැසට් පත්‍රය ඩවුන්ලෝඩ් කරලා ඒක හොඳට රිපර් කරලා ඊට පස්සේ ඇප්ලයි කරන්න. ඊළඟට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා ඇප්ලයි කරන විදිහේ සහ ඔයගොල්ලෝ අතින් වෙන වැරදි මොනවද කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඇප්ලයි කරන්න කලින් ඉන්ස්ට්‍රක්ෂන්ස් පේජ් එකකට ගිහිල්ලා ඒ ටික හොඳට රිෆර් කරලා ඉන්න. එතනින් පස්සේ ඔයගොල්ලන්ට ඇප්ලයි කියන එක යටතේ ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. මුලින්ම මෙතන ඔයගොල්ලෝ ලොගින් වෙන්න ඕනේ. ලොගින් වෙද්දී ඔයගොල්ලන්ට මුලින්ම තියෙනවා NIC නම්බර් එක ඇතුළත් කරගන්න. ඊළඟට ඔයාගේ භාවිතා කරන මොබයිල් නම්බර් එකක් මෙතනට දෙන්න ඕනේ. ඊළඟට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න ඕනේ. ඊළඟට I agree with the term and condition කියන එකට ටික් එක දාන්න ඕනේ. ඊළඟට I am not a robot කියන එකට ටික් එක දාලා next කරාට පස්සේ ඔයා මේ දුන්න මොබයිල් නම්බර් එකට සහ ඊමේල් එකට එන OTP කෝඩ් එකක් ඒ OTP කෝඩ් එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයගලන්ට ඇප්ලිකේෂන් එක පිල් කිරීමේ හැකියාව තියෙනවා. ඇප්ලිකේෂන් එක පිල් කරද්දී මුලින්ම ඔයාලට සිලෙක්ට් කරන්න තියෙනවා ඔයා පත්වීම සඳහා ඉල්ලුම් කර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නම සහ අංකය. මේක ඔයා නිවැරදිව මේක සිලෙක්ට් කරන්න ඕනේ මෙතනින්. මේක සිලෙක්ට් කරාට පස්සේ ඊළඟට තියෙනවා එක්සෑම් එකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන මීඩියම් එක. මේකේ තොරතුරු පස්සේ වෙනස් කරන්න බැරි හින්දා ඔයා සබ්මිට් කරාට පස්සේ වෙනස් කරන්න බැරි වෙයි. ඒ නිසා හරියටම පිල් කරගන්න. ඊළඟට අහලා තියෙනවා එක්සෑම් එක ලියන්න බලාපොරොත්තු වෙන ටවුන් එක මොකක්ද කියලා. මේකදී ඔයාට කැමැති අනුපිළිවෙලට ස්ථාන දෙකක් දාන්න තියෙනවා. පළවෙනිම කැමැත්ත දාපු ස්ථානේ ඔයාට විභාගය ලියන්න මේගොල්ලෝ අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරනවා. මොනවා හරි හේතුවක් මත ඔයාට ඒ ස්ථානේ ලබා දෙන්න බැරි වුණොත් ඔයා දෙවෙනියට කැමැත්ත ප්‍රකාශ කරපු ස්ථානේ තමයි ඔයාට එක්සෑම් එක ලබා දෙන්නේ. ඊළඟට තියෙනවා පර්සනල් ඩීටේල්ස් ටික ෆිල් කරගන්න. මුලින්ම තියෙනවා ඔයාගේ ෆුල් නේම් එක කැපිටල් ලෙටර්ස් වලින්. මෙතනදී ඔයාගේ ෆුල් නේම් එක මම මේ පුරවලා තියෙන විදිහට කැපිටල් ලෙටර්ස් වලින් ෆිල් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ ඉනිෂියල් එක නම අහලා තියෙනවා. සාමාන්‍ය ඉනිෂියල් එක නම දාද්දී අපි නමේ අග කෑල්ල මුලින් දාලා ඊට පස්සේ ඔයාගේ මුල් අකුරු ටික දාන්නේ. ඊළඟට අහලා තියෙනවා ඔයාගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක. මේකත් ඔයා කැපිටල් බ්ලොක් ලෙටර්ස් වලින් තමයි ෆිල් කරන්න ඕනේ. මෙතන මේ විදිහට ඇඩ්‍රස් එක දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ පෝස්ටල් ටවුන් එක අහලා තියෙනවා. ඒකත් ෆිල් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට ඔයා මේ ස්ථිර පදිංචිකාරයෙක් විදිහට ඉන්නේ පරම්පරාවෙන්ද එහෙම නැත්නම් ලියාපදිංචි වීමකින්ද කියලා අහලා තියෙනවා. මේක හරියට ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. මම පරම්පරාවෙන් කියන එක දාගන්නවා. ඊළඟට ඔයාගේ බර්ත් එක මෙතන අහලා තියෙනවා. ඒ බර්ත් එක ඔයා දාගන්න ඕනේ. ඊළඟට මෙතන වැදගත්ම දෙයක් තියෙනවා. ඔයාගේ වයස අහලා තියෙනවා 2025 11 වෙනි මාසේ 24 වෙනිදාට. ඔයාට වයස අවුරුදු කීයද, ඒ වගේම මාස කීයද, ඒ වගේම දවස් කීයද කියලා මේ විදිහට ඒක ඔයා හරියටම ගණන් හදලා ඒ විදිහට දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ මොබයිල් නම්බර් එක අහලා තියෙනවා. මේ මොබයිල් නම්බර් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ගැසට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඉදිරියේදී එක්සෑම් සහ ඒ සියලුම විස්තර ඔයාව දැනුවත් කරන්නේ ඔයාගේ මොබයිල් නම්බර් එක හරහා කියලා. ඒ නිසා ඔයාගේ ID එකටම තියෙන මොබයිල් නම්බර් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. හදිස්සි හරි ඔයාගේ SIM එක මොකක් හරි වුණොත් ඔයාලට ඒ SIM එක නැවත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අහලා තියෙනවා ඔයාගේ ග්‍රාම නිලධාරී ඩිවිෂන් එක සහ ඒකේ නම්බර් එක මෙතන දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් තමයි මෙතන ඇඩ් කරගන්න තියෙන්නේ. මුලින්ම ඔයාගේ year එක අහලා තියෙනවා, ඊළඟට index number එක අහලා තියෙනවා, ඊළඟට subject එක අහලා තියෙනවා, ඊළඟට ඔයාගත්ත grade එක අහලා තියෙනවා. මම මෙතන එක subject එකක් fill කරලා තියෙනවා. මේ විදිහට ඔයාගේ සියලුම subject ටික මෙතන fill කරගන්න ඕනේ. ඊළඟට මේ විදිහටම A-level examination එකට අදාළව year එක, index number එක, subject එක, grade එක මෙතන දාගන්න ඕනේ. subject තුනම ඔයා මෙතන දාගන්න ඕනේ. ඊට අමතරව ඔයාට other qualifications මොනවා හරි තියෙනවා නම් ඒ ටික මෙතන type කරන්න ඕනේ. ඔයාට other qualifications මොනවත් නැත්නම් ඔයා මෙතන no කියන එක දාන්න ඕනේ. ඊළඟට අහලා තියෙනවා ඔයා මේ වෙද්දී කිසියම් වරදකට උසාවියෙන් වරදකරු වෙලා තියෙනවද කියලා. ඒ මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා ඒ තොරතුරු මෙතන දාගන්න ඕනේ. ඔයාට එහෙම ගැටලුවක් නැත්නම් මෙතන නෝ කියලා දාන්න පුළුවන්. ඊළඟට අහලා තියෙනවා ඔයා මීට කලින් රාජ්‍ය සේවයේ වැඩ කළා මොනවා හරි ප්‍රශ්නයක් මත සේවයෙන් පහ කරපු කෙනෙක්ද කියලා. එහෙම කෙනෙක් නම් ඔයා මෙතන yes කියලා දාලා ඊට අදාළ විස්තර ටික ඇතුළත් කර ගන්න ඕනේ. ඔයාට එහෙම ගැටලුවක් නැත්නම් නෝ කියන එක දාන්න ඕනේ. ඊළඟට
ඔයා මේක දීලා තියෙන තොරතුරු සත්‍යයි. මේ දේවල් තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙතන ඔයාගේ නම ටයිප් කරගන්න ඕනේ. මේ නම ටයිප් කරාට පස්සේ ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක ඔයා සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට ඔයා submit this application කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. ඊට කලින් ඔයාලට මේක සේව් කරගන්න පුළුවන්. මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා fill කරපු application එක. මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඔයාලට මේ preview application form කියන එකට ගිහිල්ලා වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ඔයාගේ application එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. submit කරන්න කලින් දෙපාරක් තුන් පාරක් අනිවාර්යෙන් check කරලා ඉන්න. ඊළඟට ඔයාලට මේ ටික් එක දාලා proceed to payment කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ඔයාගේ exam එකට අදාළ රුපියල් 1000 fee එක පෙන්නනවා. ඊළඟට proceed to payment කියන එක ඔයා ක්ලික් කරන්න ඕනේ. එතනින් පස්සේ ඔයාලට මෙතන select කරන්න පුළුවන්. ඔයා master card එකකින්ද ගෙවන්නේ නැත්නම් visa card එකකින්ද එහෙම නැත්නම් GOC app එකකින්ද ගෙවන්නේ කියන එක select කරගන්න ඕනේ. ගොඩක් අයට මේ වෙද්දී ATM card තියෙන හින්දා මම card method එක select කරනවා. ඊළඟට ඔයාලට proceed කියන එකට ගියාට පස්සේ මුලින්ම අහලා තියෙනවා වගේ කාඩ් නම්බර් එක. කාඩ් එකේ තියෙන අංක 15ක විතර නම්බර් එකක්. ඒක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට කාඩ් එක expire වෙන month එකක් සහ year එකක් සඳහන් කරලා තියෙනවා කාඩ් එකේ. ඒ දෙක සඳහන් කරගන්න ඕනේ. ඊළඟට කාඩ් හෝල්ඩර් ගේ නම මෙතන සඳහන් කරගන්න ඕනේ. ඔය කියන්නේ ඔයාගේම කාඩ් එකකින් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. වෙන කාගේ හරි කාඩ් එකකින් හරි payment එක කරන්න පුළුවන්. ඒ අදාළ කාඩ් හෝල්ඩර් ගේ නම මෙතන දාගන්න ඕනේ. ඊළඟට security code එකක් කියලා තියෙනවා. ඔයාගේ කාඩ් එකේවා sign කරලා තියෙන තැන අංක 3ක නම්බර් එකක් තියෙනවා. ඒක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. මේ දේවල් ඇතුළත් කරගත්තට පස්සේ ඔයාලට මේ pay now කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයා ATM කාඩ් එක හදද්දී බැංක් එකට දුන්න නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. ඒ OTP කෝඩ් එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාගේ පේමන්ට් එක සාර්ථකව සිදු කිරීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඔයා ළඟ අනිවාර්යෙන් කොපි එකක් තියාගන්න ඕනේ අදාළ තැන්වල සයින් කරලා. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ සම්බන්ධව වැඩි විස්තර කතා කරමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.